ලව් කොහොමද ඔයාලට මං අද රෑට උයාගන්න ගෝවමලක් ගත්තා. හැබැයි ගෝවමල නම් මට වැඩි. මොකද අපේ ඉදිරියේ ඉන්න හැම ළමයෙක්ම ගෝවමල් කන්නේ. ඒ නිසා මං ගෝවමල සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා අරගෙන ඒකෙන් ටිකක් තමයි රෑට කන්න යන්නේ. මම මේ වගේ තෝරලා අරගෙන පොඩියට කපා ගත්තා. ඒකෙන් ඉවරලා මේක සෝදලා අරගෙන රෑට කොටසක් හොයන්න සහ ඉතුරු ටික ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. පොඩිම කොටස තමයි මම රෑට උයන්න ගන්න. මම ඒකල්ලා ඒකට ලුණු කෑල්ලක්, අම්මිරිස් කරලා, තක්කාලි කෑල්ලක් කපලා දාගන්න. ඒකට මම රම්පේ කොලයකුත් කපලා දාගත්තා. ඒකට අවශ්‍ය ලුණු, කහ කුඩු, මිරිස් කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, විශේෂයෙන්ම උම්බලකඩ ටිකකුත් මම ඒකට එකතු කරගත්තා. වලඳක් ලිපට තියලා මේක හොයන්න නම් හොඳ මැටි වලඳක් ලිපට තියලා වලඳ රත් වුණාට පස්සේ මම ඒකට තෙල් ටිකක් එකතු කරගෙන ඒකට අබෑට ටිකක් දාගත්තා. ඒකට මම උළුහල්ලට ටිකකුත් එකතු කරගත්තා. තලාගත්ත සුදු ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඒකට මම රම්පේ කොලයකුත් දාගත්තා. ඒ ටික තෙලේ තෙම්පරාදු වෙන්න දීලා තමයි මම අනිත් දේවල් ටික එකතු කරගන්නේ. ඒකලා තෙල් ටික රත් වුණාට පස්සේ දාපු ටික තෙම්පරාදු වුණාට පස්සේ මම හදාගත්ත මිශ්‍රණය මම ඒකට එකතු කරා. ඒක තෙලේ පොඩ්ඩක් තැම්බෙන්න හැම තියලා පොඩ්ඩක් මම හැන්දෙන් කවලම් කරා. මම ඒකට වතුර පොඩ්ඩක්ම දාලා චුට්ටක් මම මදගෙන තියලා තිබ්බා. ටික වෙලාවකට පස්සේ වතුර ටික හිඳිලා ගෝවමල තැම්බිලා තිබ්බා. මම ඒකට එකතු කරගන්නේ මිටක්. ගොඩාක් කිරි මම එකතු කරගන්නේ. මම මිටක් දාලා ඒක මඩේ තැවරුවා වගේ ගන්න තමයි ලෑස්ති. ගෝවමල් පොණ්ඩයි මං උයන්නේ. එක්කෙනෙකුට සෑහෙන්නනේ මම මේක හදාගන්නේ. මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මගේ වීඩියෝස් නරඹන්න මාව ෆලෝ කරලා තියාගන්න.